හිතාගන්න අතීත අනුරාධපුරේ සීතල රාත්‍රියක්. මින්මෙදුරක් වගේ පේන පූර්ණ චන්ද්‍රයා බබලන අහස. හන්න ඒකයි. රුවන්වැලි සෑය ඉස්සරහා ඉන්නකොට ඒ පැරණි ගල්බිම් හරහා හමන සීතල සුළඟ. ඒක ඇතුලේ තියෙන අමුතුම අద్భుත හැඟීමක්. අද අපේ මේ ගැඹුරු අධ්‍යයනයේ ආරම්භණ වෙන්නේ අන්න ඒ පරිසරයත් එක්ක බැඳෙනු අපූර්ව මූලාශ්‍රයක් ගැන කතා කරන එක. ඒ කියන්නේ අනුරාධපුරේ නාග රජිනී එමත් නැත්නම් නගීනින්ගේ වෙස්මාරු රහස කියන මූලාශ්‍රය. හරියටම මේක නිකම්ම කතාන්දරයක් නෙවෙයි. මේක ආදරය, බලතණ්හාව සහ සම්පූර්ණයෙන්ම වෙනස් ලෝකයන් දෙකක ගැටුමක් ගැන කියවෙන දෙයක්. මේක අහන්නකොට ලොකු කුතුහලයක් ඇති වෙනවා. ඔව් මේ මූලාශ්‍රයේ තියෙන විශේෂත්වය තමයි ඒ හුදෙක් ප්‍රබන්ධයකින් ඔබට ගිහින් ලෝක දෙකක මායිම් ගැන සියුම් විග්‍රහයක් කිරීම. අපිට පෙනෙන මනුෂ්‍ය ලෝකයේ එක පැත්තකින් තියෙනවා. භෞතික ලෝකයේ. අනිවාර්යයෙන්ම අනිත් පැත්තෙන් පියවි ඇසට නොපෙනෙන හැබැයි පොළොව අභ්‍යන්තරයේ ක්‍රියාත්මක වන දැවැන්ත නාග ලෝකයක් පවතිනවා. මේ මූලාශ්‍රය අපිව යොමු කරන්නේ අන්නේ සීමාවන් කොතරම් සියුම්ද කියලා තේරුම් ගන්නයි. ඒ කාරණේට මම තව දෙයක් එකතු කරන්නම්. මේකෙදි තමයි කතාව ඇත්තටම රසවත් වෙන්නේ. අනුරාධපුරයට යටින් පවතින මේ රහසිගත නාග ලෝකය පාලනය කරන්නේ සඳනගීනි සහ මන්ද්‍රනාගි කියන රාජකීය හැපින්නියන් දෙදෙනා. ඒ චරිත දෙක. ඔව්. මේ මූලාශ්‍රයේ තියෙන අපූර්වම විස්තරය තමයි මේ දෙන්නගේ වෙස්මාරු කිරීමේ හැකියාව. ඔවුන්ට පුළුවන් ඊටමත් රූමත් මිනිස්්‍ය කාන්තාවන් විදිහට පෙනී ඉන්න. හැබැයි ඒ ඔවුන්ගේ සැබෑ ස්වරූපෙමේ. ඒකනේ. ඔවුන්ගේ සැබෑ ස්වරූපයේ විදිහට මූලාශ්‍රය සඳහන් වෙන්නේ අහසේ රන් පාටට දිලිසෙන දැවැන්ත නාග රූප. මෙහිදී අපට පෙනෙන විශේෂම කාරණේ නම් මේ මතු පිටින් පෙනෙන ශුද්ධ වූ නගරය සහ පොළොව යට ඇති සැඟවුණු බලවේග අතර තියෙන විශාල වෙනසයි. ඒක ඇත්ත. මතු පිටින් තියෙන අනුරාධපුර නගරය නියෝජනය කරන්නේ ශුද්ධ වූ සංසුන් ස්වභාවයක්. හැබැයි පොළොව යට තියෙන නාග ලෝකෙන් සංකේතවත් කරන්නේ සමාජයේ හරි මනුෂ්‍ය මනසේ හරි යටපත් කරලා තියෙන දැවැන්ත සැඟවුණු ශක්තියින්. ඒ කියන්නේ සැබෑ තත්වය සහ මතු පිට පෙනුම අතර තියෙන පරතරය. හරියටම අර වෙස්මාරු කිරීමේ හැකියාවෙන් පැහැදිලි කරන්නේ ඒකයි. ඉතින් මේ අద్භූත පසුබිමත් එක්කම කතාවට එකතු වෙනවා කලුනාරි කියන චරිතය. කලුනාරි පැවතගෙන එන්නේ පැරණි යක්ෂ වංශයකින්. ප්‍රධාන සතුර. ඔව් මූලාශ්‍රයට අනුව ඇගේ එකම අරමුණ වෙලා තියෙන්නේ මේ නාග බලය Tamanට අත්පත් කරගෙන මුළු ශ්‍රී ලංකාවම අඳුරු බලයෙන් ආක්‍රමණය කිරීම. භයානක අරමුණක්. අනිවාර්යෙන් ඒ වෙනුවෙන් ඇය අනුරාධපුරයේ පැරණි පූජා භූමියක රහසිගත මන්ත්‍ර ක්‍රියාවක් ආරම්භ කරනවා. මේක ටිකක් ලොකු රාමුවකට සම්බන්ධ කරලා බැලුවොත් කලුනාරේ නියෝජනය කරන්නේ අසීමිත ලෞකික බල තණ්හාව. ඒට අවශ්‍යයි අර භෞතික ලෝකයේ සහ නාග ලෝකයේ අතර තියෙන සීමාව සම්පූර්ණයෙන්ම බිඳලා දාන්න. ඒ අඳුරු තර්ජනයත් එක්කම මේ කතාවේ තියෙන ලස්සනම සමතුලිත කිරීමක් අපිට හමු වෙනවා. මේ තරම් ලොකු විනාශයක් අතලඟට ඇවිද්දි ඒක මුළු නගරයම දකින්නේ නැහැ. කවුරුත් දකින්නේ නැහැ. ඒක දකින්න පුළුවන් වෙන්නේ එකම එක කෙනෙකුට විතරයි. ශ්‍රී මහා බෝධි ආසල වැඩ සිටින විහාරමිත හිමියන්ට. විහාරමිත හිමියන්ගේ භූමිකාව මෙතනදී ඊටම වැදගත්. ඔව් උන්වහන්සේට මේ මනුෂ්‍ය ලෝකයේත් නාග ලෝකයේත් අතර සීමාව බිඳ වැටෙන ආකාරය අවබෝධ වෙනවා. පරිසරයේ වෙනස්කම් ඊතා සියුම්ම දැනෙන පටන් ගන්නවා. මහා විනාශයක් වෙන්නයි යන්නේ. මං ඉක්මනේ මොනවා හරි කරන්න ඕනේ. එතන තියෙන විශාල දාර්ශනික අදහසක්. කලුනාරි ක්‍රියාත්මක වෙන්නේ බලතන්ඝාවෙන්. අද ඔබ ඉවරයි මොඩ හැපින්න. හැබැයි විහාරමිත හිමියන් උන්වහන්සේ ලෝකය දකින්නේ ගැඹුරු ආධ්‍යාත්මික ප්‍රඥාවකින්. ලෝකය පාලනය කරන්න හදන්නේ නැතුව හරියටම නිරීක්ෂණය කිරීම පමණයි. අන්ධකාරයේ ක්‍රියාත්මක වන ලෞකික බලතන්ඝාව සහ එය නිවැරදිව දකින ආධ්‍යාත්මික ප්‍රඥාව අතර වෙනස මේ මූලාශ්‍රයේ තියෙන ප්‍රබලතම කාරණයක්. දැන් මේ කතාවේ ඊළඟ හැරවුම් ලක්ෂ්‍ය තමයි මනුෂ්‍ය සම්බන්ධතාවය. රන්දිව කියන චරිතයේ පැමිණීම. කතාවේ හදවත. රන්දිව කියන්නේ තරුණ යෝධියෙක්. ඒ වගේම රාජකීය රක්ෂකයෙක්. මූලාශ්‍රයේ විස්තර වෙන විදිහට ඔහු සඳනගිනීව දකින මොහොත හරිම හැඟීම්බරයි. ඒක සුවිශේෂී අවස්ථාවක්. ඔව්, ඇය වෙස්මාරු කරගෙන හිටියත් ඇය සාමාන්‍ය කෙනෙක් නෙමෙයි කියලා ඔහුට තේරෙනවා. ඔහු සඳනගිනීගේ ඇස් වලින් දකිනවා දැවෙන ගින්නක්, ගැඹුරු දුකක් සහ ආදරයක්. මේකෙන් මතු කරන කාරණය ඊටමත් වැදගත්. ලෝක දෙකක් අතර සම්බන්ධතාවයක් ගොඩනගෙන ආකාරය. ඇත්තටම. අද කාලේ තොරතුරු අදපූර්ණේ වූ සමාජයක් නේ තියෙන්නේ. හැමෝම කාර්යබහුලයි.
ඒත් මේ වගේ සමාජයක වුමත් සියුම් හැඟීම් නිරීක්ෂණය කිරීම කොතරම් වැදගත්ද කියන එක රන්දිවගේ චරිතයෙන් පෙන්වනවා. ඔහු අර දවැන්ත බලයක් තියෙන නාගරජිනිගේ ඇස්වල තියෙන අනාරක්ෂිත බව දකිනවා. ඊ සංවේදීකම තමයි ඊළඟට එන මහා කුණාටුවට මුහුණ දෙන්න ඕනෝ සූදානම් කරන්නේ. කතාවේ උච්චතම අවස්ථාව වෙන්නේ රුවන්වැලි සෑයට සිදුවන මහා සටන. ඔව් කලුනාරිගේ අර අඳුරු මන්ත්‍රයේ අවසානයේ. හිතල බලන්නේ දර්ශනය පූජා මණ්ඩපයේ කලුනාරි මන්ත්‍රය කියනවා අහසේ මහා ගිගුරුම් හඩවල් බිම කම්පණිය වෙනවා. මේ වෙලාවේ සඳනගීනි සහ මන්ද්‍රනාගී Tamanගේ සැබෑ ස්වරූපයට අර දෙවන්ත නාග රූප වලට හැරෙනවා. එතනදි තමයි රන්දිවා අර තීරණාත්මක තීරණය ගන්නෙ. මම ඒව ආරක්ෂා කරනවා කියන තීරණය. කිසිම අద్భుත බලයක් නැති මිනිහෙක් විදිහට ඔහු තමන්ගේ ජීවිතය පරදුවට තියෙනවා. මෙතනදී අපි කලින් කතා කරපු විහාරමිත හිමියන්ගේ ප්‍රකාශය මතක් කරගන්න ඕනේ. උන්වහන්සේ කියනවනේ කලුනාරිගේ බලය මිනිස් ආදරයෙන් පමණක් නවත්තන්න පුළුවන් කියලා. මෙම සාපේ නැති කරන්න මනුස්ස ආදරයක් ඔබට ලැබිය යුතුයි. ඒක ඇත්තටම ගැඹුරු ප්‍රකාශයක්. අනිපාරෙන් අඳුරු බලවේග පරාජය කරන්නේ ඊට වඩා ලොකු අద్భుත බලයක්ම අවශ්‍ය නැහැ. කලුනාරිගේ අඳුරු බලය පෝෂණය වෙන්නේ ආත්මార్థකාමීත්‍ය මත. ඒක පරාජය කරන්න පුළුවන් පිරිසුදු මිනිස් ආදරයට විතරයි. ඒක මේ සටනේ අවසානයත් එක්ක කෙලින්ම ගැලපෙනවා. සටනේ අවසාන මොහොත සඳනගීනි රන්දිවගේ අත අල්ලා ගන්නවා. ඇගේ නාග බලය සහ ඔහුගේ මිනිස් ආදරේ එකට එකතු වෙලා අර අඳුරු ශක්තිය සම්පූර්ණයෙන්ම අවහිල කරනවා. කලුනාරි පරාජය වෙනවා. හැබැයි ඒ ජයග්‍රහණය වෙනුවේ ලොකු පරිත්‍යාගයක් කරන්න සිද්ධ වෙනවා නේද? ඔව් සඳනගීනිගේ බලය හීන වී යනවා. ඇය දුර්වල වෙනවා. මේකෙන් පැහැදිලි කරන්නේ ජීවිතේ අපට මුහුණ දීමට සිදුවන පරිත්‍යාගයේ සහ අත්හැරීම පිළිබඳ පාඩමයි. කලුනාරි පරාජය වුණාට පස්සේ නාගලෝකයේ යලිත් මුද්‍රා තැබෙනවා. ඒ අවසාන දර්ශනය හරිම සාන්නේදී. සඳනගිනි අවසන් වතාවට රන්දිව දිහා බලා සිනාසෙනවා. ඊට පස්සේ ඇය චන්ද්‍රාලෝකයේ මැද නාගරූපයට හැරිලා පොළොව යට අතුරුදහන් වෙනවා. සමහර වෙලාවට ලෝකේ යහපත වෙනුවෙන් Taman වඩාත්ම ආදරය කරන දේ අත්හරින්න සිද්ධ වෙනවා කියන එකයි එයින් පෙන්වා දෙන්නේ. ඒක තමයි මේ කතාවේ හරය. අපි මේ විමර්ශනය හරහා සාකච්ඡා කළේ ආදරය, බලය සහ පරිත්‍යාගය ගැන. අවසානයේ රන්දිවා අනුරාධපුර නගරය දිහා නිහතමානීව බලාගෙන ඉන්නවා. අසීමිත බලයට වඩා මනුෂ්‍යත්වය සහ නිහතමානීකම ශ්‍රේෂ්ඨ කෙනකින් සංකේතවත් වෙනවා. ඇත්තටම. හැබැයි මේක ඉතා වැදගත් ප්‍රශ්නයක් මතු කරනවා. ඒ මොකද්ද? නාගලෝකයේ එදා ඒ අතීතයේදී මුද්‍රා ලැබුවා වෙන්න පුරුවන්. ඒත් අපි ජීවත් වෙන මේ නවීන නගරවල මේ කොන්ක්‍රීට් පොළව යට තවත් කෙතරම්නම් පැරණි රහස් සහ අద్భుත බලවේගයන් අපට නොපෙනී සැඟවී තිබිය හැකිද? ඒක ලොකු ප්‍රශ්නයක්. කවදා හෝ දිනක නැවතත් ඒ ලෝකයන් සහ අපගේ ලෝකයේ අතර සීමාව බිඳ වැටුනොත් කුමක් සිදු වේවිද? ඒක ශ්‍රාවකින්ගේ මනසට ඉතිරි කරන කුතුහලයක්. ඒක නම් අනිවාර්යයෙන්ම කෙනෙක්ව ගොඩක් දුරට කල්පනා කරන්න සලස්වන ප්‍රශ්නයක්. ඉතින් කිසිදු පක්ෂපාතීත්වයක් නැතුව මේ අපූර්ව මූලාශ්‍රය අදහස් අපි අද පුළුල්ව කතා කළා. මතු පිටින් පේන දෙයට වඩා ගැඹුරින් ලෝකය දිහා බලන්න මේ කතිකාව හේතුවක් වෙන්නේ නැති. අදට අපි මේ ගැඹුරු අධ්‍යයනය මෙතනින් නිමා කරනවා.